බොන්ජෝර්නෝ විශේෂ ප්‍රවෘත්තියක් නාපෝලි නගරේ රියෝනිදි සනිත ප්‍රදේශයේ පදිංචි පියකු විසින් මද්ද්‍රව්‍ය නොමතිකම වීමෙන් ඇති වූ දැඩි ආතතික තත්ත්වයේ හේතුවෙන් තමාගේම 12 අවුරුදු පිරිමි දරුවාට මොකද කරලා තියෙන්නේ? පීයෙන් ඇනලා. ඊට පස්සේ බරපතල තුවාල සිදු වෙලා තියෙන්නේ. මෙම පියා විසින්ම තම පුත්‍රයාගේ වම් පෙනහැල්ල ප්‍රදේශය ඉලක්ක කරගෙන තියෙන්නේ. පීපාරවල් දෙකක් එල්ල කරලා තියෙනවා. මව මේක බේරගන්න ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මවටත් පීපාරවල් වැදිලා තියෙනවා. මේ සිදුවීම වෙලා තියෙන්නේ මවයි සහෝදරයන් ඉදිරියේමයි. ඊට පස්සේ මවට නම් මවගේ අතකට තමයි සුළු තුවාල සිදු වෙලා තියෙන්නේ. ඊට පස්සේ මව ඇතුළු අනිත් කට්ටිය විසින් 110ට හදිසි ගිලන් රථ සේවයට කතා කරලා තිනවා. ඊට පස්සේ ඔහුනුත් ගෙදරට ආවට පස්සේ මෙම පුද්ගලයා විසින් පිහියක් අරගෙන එහි සේවය කරන නර්ස්ටත් හෙද සේවිකාවටත් පිහියෙන් අනින්න ගිහිල්ලා තියෙනවා. පියාගේ වයස අවුරුදු 35යි. අවසානයේ දරුවාට පිහියෙන් ඇනීමෙන් පසු මෙම පියා විසින්ම තමාගේ බෙල්ල සහ මූණ ප්‍රදේශයට පිහියෙන් ඇනගනිමින් සියදිවි නසා ගැනීමට උත්සාහ කරලා තියෙනවා. ඇයි මේව වෙලා තියෙන්නේ? මද්ද්‍රව්‍ය නැතිකම නිසා. මොහු විදේශ ජාතිකයෙක් නෙමෙයි. ඉතින් කොමාරි මේ වෙද්දී දරුවා සහ පියා යන දෙදෙනාම දැනට නාපෝලියේ රෝහලක දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබනවා. 12 අවුරුදු දරුවාගේ තත්ත්වය ඉතා බරපතල බව තමයි වාර්තා වෙන්නේ.